අයබෝවන් අපි අද අපේ බේසික් ග්‍රැමර් වල ඊළඟ පාඩමට යමු. අපි එදා අන්තිමට කතා කළේ possessive adjectives and possessive nouns ගැන. එතකොට එතන අපි එදා possessive adjectives ගැන කතා කළා. ඒ කියන්නේ my, your, his, her, its, our, their ඒවා තමයි possessive adjectives කියලා කියන්නේ. අපි අද කතා කරමු possessive nouns සම්බන්ධව. අපි nouns ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා, පුද්ගල නාම සහ සර්වනාම. සර්වනාම කියන්නේ පොදු නාම. හරි. ඒතර පුද්ගල නාම නම් ගණනාවක් තියෙනවා. දැන් පිරිමි කෙනෙකුට නම් ලක්ෂ ගණනක් තියෙනවා. හැබැයි ජෙන්ට්ස් නැත්නම් ජෙන්ටල්මන් කියන්නේ නැත්නම් බෝයි කියන්නේ ඒක සර්වනාම එක්කෙනා. එතකොට එක නමයි. හරි. එතකොට අපි එන මේ උදාහරණ ලියා ගමු. දැන් ලියාගෙන තියෙනවා නම් නැවත ලියන්න ඕනේ නැහැ. දැන් අපි possessive nouns වලට example තමයි අපි පොතේ තියෙන example ම කතා කරමු. My sister's office is enclosed. The my sisters. එතකොට my sister. එතකොට මෙතන නිකම්ම sister නෙමෙයි. my sister. එතකොට මගේ සහෝදරිය. එතකොට එතන එක possessive noun එකක් වෙනවා. my sister කිව්වා. නිකම්ම sister කිව්වොත් ඒක possessive noun එකක් නෙමෙයි. ඒක නිකම්ම noun එකක්. possessive noun කියන්නේ my sister, our sister, නැත්නම් your sister, නැත්නම් his sister, හරි? its sister. එතකොට අන්න එහෙම අයිතියක් එක්ක හංග වෙනවා නම් අපි ඒ noun එකට කියනවා possessive noun කියලා. එතකොට example එක තමයි my sister apostrophe s. එතකොට apostrophe නිකම්ම sisters කිව්වොත් සහෝදරියෝ. එතකොට sister apostrophe s කිව්වම sister ගේ මගේ sister ගේ office enclose මගේ sister ගේ office එක වහලා කියන එක තමයි එතන අදහස් කරන්නේ. ඊළඟ එක අපිට ගන්න පුළුවන් අපි දන්න නම පොතේ නම් තියෙන්නේ මේ කැනේඩියන් නමක්. අපි අපේ නමක් ගමු. අපි තුමු අමර කියලා. එතකොට අමරස් facts. අමරගේ අමර apostrophe s. අමරගේ fax machine is broken. එතකොට අමරගේ fax machine එක කැඩිලා. අමරට අයිති fax machine එක කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. ඊළඟට ඊළඟ උදාහරණේ her parents telephone number is කියලා අපිට පුළුවන් note 77 හරි ඕනම නම්බර් එකක් දාන්න. කියන්නේ එතනත් her parents මේ example එක මම කිව්වේ බහුවචන. ඉස්සෙල්ලා ඒක වචන sisters ඒක වචන. දැන් මේක parents බහුවචන plural. ඉස්සෙල්ලා අපි singular උදාහරණයක් කිව්වේ. එතකොට මගේ දෙමව්පියන්ගේ ටෙලිෆෝන් නම්බර එක මේකයි කිව්වේ. ඊළඟට අපි ඊළඟ එක කතා කරමු. plural example තව එකක්. The children's cat is outside. The children ළමයින්ගේ පූසා පිටතේ outside. හරි? හොඳයි. අපි එහෙනම් ඊළඟ එකට යමු. ඒක තමයි present continuous කියන්නේ. present continuous spelling දන්නෝ CONTINUOUS
තියාගන්න දැන් සිංහල භාෂාවේ මේ කන්ටිනියුස් කියලා ටෙන්ස් එකක් නැහැ. හරි. සිංහල භාෂාවේ තියෙන්නේ present tense, past tense, future tense විතරයි. සිංහල භාෂාවේ මම දන්නේ අනිත් භාෂාවල සිංහල භාෂාවේ ওই තුන විතරයි තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ අර present tense එක ආයි කාඩලා තියෙනවා කීපයකට. present simple present tense, present continuous tense, present perfect tense. ඒ විදිහට කාඩලා තියෙනවා. අපි මෙතෙන් දැන් කතා කරන්නේ simple present continuous tense එක ගැන. හරි? ඒ කියන්නේ එතනදි වෙන්නේ අපි යමක් කරමින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ තවම ඒක ඉවර නැහැ. ඉවර නැහැ. දැන් present tense එක කියන්නේ ඉවර නැහැ තමයි නේද? වර්තමානයේ තියෙන එක තමයි present tense කියන්නේ නේ. අපි ගත්තොත් උදාහරණයක් මම ගෙදර අපිට සිංහල භාෂාවෙන් නම් යමි. හරිද? නැත්නම් යනවා. කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ගිහිල්ලා ඉවරද? යන ගමන. තාම යනවා. එතකොට ඒක වඩාත්ම නිවැරදිව ඒ ටෙන්ස් එක පෙන්වන්න තමයි ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ කන්ටිනියුස් ටෙන්ස් එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කරමි ඒ ක්‍රියාව කරමින් ඉන්නවා කියන අර්ථය තමයි ඉතින් දෙන්නේ. මේකට අපි පාවිච්චි කරනවා අර be verb එක. ඒ කියන්නේ am is are පාවිච්චි කරලා ක්‍රියාපදයට අගට මොකක්ද එකතු කරන්නේ? ing එකතු කරනවා. හරි? එතකොට ඒ ing එකතු කරන යම් rules තියෙනවා. ඒක අපි දන්නවා. ඒක මේ වෙලාවේ අපිට විස්තර කරන්න කාලේ නැහැ මේ පාඨමාලාවේදී. නමුත් අපි මෙතනදී ඉගෙන ගන්නවා මේ ක්‍රියාවට අපි ing එකතු කරනවා කියලා. හරි? අපි එක්සැම්පල් එකක් දෙකක් බලමු. එතකොට present continuous tense එක අපිට බහුවචනෙන් නම් අපි am is ආවල am එකේ බහුවචනයක් තියෙනවා. am එකේ ඔව් අපි am දාන්නේ I විතරයි. දැන් I ඒක වචනද බහුවචනද? ඒක වචනේ. නෑ I am නෑ දැන් I සාමාන්‍යයෙන් මතක තියාගන්න I ඒක වචන තමයි. ඒ වුණාට ඒක අපි I කියන්නේ උත්තමයනේ මම. දැන් මට උත්තමයා කවුද? දැන් මට මේ ලෝකේ උත්තමයාම කවුද? උදාහරණයක් මම මේ කියන්නේ. මට උත්තමයා කවුද? මට මම උත්තමයානේ. ඔයාට ඔයා තමයි උත්තමයා. ඔයාට වඩා අනිත් අය දෙවනුවනේ ඉන්නේ. එතකොට ඒ නිසා මම කියන එක ඉංග්‍රීසි භාෂාවේදී බහුවචනයක් විදිහට තමයි සැලකෙන්නේ. හරිද? එතකොට I am කියන එක එතකොට ඒක ගොඩක් වෙලාවට ගොඩක් තැන්වලදී බහුවචනයක් විදිහට පාවිච්චි කරනවා. ඒක වචනයක් වෙන අවස්ථා තියෙනවා. ඒතර මත තියාගන්න am is are මේක present continuous tense. හරි? ඒතර present continuous tense එකේදී am is are එක අපි මොකද කරන්නේ? අපි ඒකට පාවිච්චි කරන ක්‍රියාපදයට අගට ing එකතු කරනවා. හරි? එතකොට ing එකතු කරන rules ගැන අපි පස්සේ වෙනත් තැනක තමයි කතා කරන්න වෙන්නේ. මෙතෙන්දී මතක තියාගන්න ing එකතු කරනවා. එතකොට උදාහරණයක් මම එමින් ඉන්නවා. මම ගෙදර එමින් ඉන්නවා. එතකොට නිකන් ඒක අහගන්න ලියන්න ඕනේ. I am coming home නේ. එතකොට එතෙන්දී come කියන ක්‍රියාපදයට අපි මොකද කරේ?
ing දැම්ම. හරි? එතකොට අපි දන්නවා එතන දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේක නිකන් ඉතින් මම ඒ උදාහරණෙම ඔයගොල්ලන්ට වට තේරෙනවා. දැන් coming කියනකොට come කියනකොට ස්පෙලිං මොනවද? COME come නේ. හැබැයි අපි coming කියනකොට මොකද වෙන්නේ? ඈ? ඔව් මොකද්ද උනේ? E එක අයින් වුණා නේ. එතකොට ඒ වගේ ඒක වෙනම රූල්ස් එක අපිට මෙතෙන්දී ඒක කතා කරන්න වෙන්නේ නැහැ. ඒකට මතක තියාගන්න ඒ වගේ නීති රීති ටිකක් තියෙනවා. හරි? එතකොට අපි උදාහරණයක් ගමු. අපි පොතේ තියෙන උදාහරණයක්ම ගමු. they are making pizzas හරි pizza හරි they are කියන එකට they අපිට ඒක they are කියන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඔව් they are අපි කලින් ගෙන තියෙනවා they කියලා දාලා apostrophe දාලා are දානවා. ඒතකොට ඒත් පුළුවන්. they are making pizzas making අන්න make කියන වචනෙට අපි ing එකතු කළා. එතෙන්දි making කියනකොට අපි අර make කියන e අකුර අයින් කරලා තමයි අපි ing එකතු කරන්නේ. එතකොට they are making pizzas. එතකොට own pizza හදමින් ඉන්නවා කියන එක තමයි තේරෙන්නේ. හරි? අපි ඊළඟ එක බලමු. ඊළඟ උදාහරණ ගමු. බොබ් අපි බොබ් කියන එක නමක්. හරි? Bob is working. Bob is working. හරි? ඊට පස්සේ අපි ඔය උදාහරණ එක ගන්න තමයි ගොඩක් ලියන්නේ. ඊළඟ එක make Bob is නෑ work එතන work කියන එක තමයි අපි working කළේ. හරි? work කියන ක්‍රියාපදයට අගට ing එකතු කළා. ඒතර working. හරි? ඊට පස්සේ අපි බලමු negative form එකෙන් වාක්‍යයක් හදන විදිය. හරි? එතනදී දැන් මේ continuous tense එකේදී අපි negative form එකේදී මොකද කරන්නේ? මේක පොසිටිව් නේ. ඔය පොසිටිව් තමයි අපි දැන් කතා කළේ. නෙගටිව් වෙලාවේදී අපි නෙගටිව් කරන්න ඕන නම් අර verb එකට නැත්නම් ක්‍රියාපදයට මුලින් මොකක්ද එකතු කරන්නේ? not හරි? නෙගටිව් නේ. ඔව් නෙගටිව් නේ. හරි? නැත. එතකොට දැන් Bob is working කිව්වනම් බොබ් වැඩ කරන්නේ නැහැ. ඔව් ඒක මොකද? Bob is not working. ඈ? ක්‍රියාපදයට මුලින් අපි not කරනවා. එච්චර. ඈ? උදාහරණයක් අපි ලියමු. I am not working today. I am not working today. මම අද වැඩ කරන්නේ නැහැ. ඊළඟ උදාහරණයක් ගමු. We aren't
we are, we aren't, we are not. not කියන එක we aren't කියලා කියවනම් අපි aren't කියලා ලියන්නේ we are not. so not කියන එකට n apostrophe t. එතකොට we aren't driving we aren't driving මොකද we aren't driving කිව්වොත් ඒකේ තේරුම මොකක්ද? එලවන්නේ අපි driving කරන්නේ. we aren't driving to work this week. we aren't driving to work this week. ඊළඟට අපි පොඩ්ඩක් බලමු. දැන් අපි එතෙන්දී අර කතා කළේ අර contractions නැත්නම් අර apostrophe දාලා පාවිච්චි කරන විදිහේ උදාහරණයක් ගත්තේ. හරිද? එතකොට අපි ඊළඟට කතා කරමු. දැන් අපි negative form එක කතා කළා. ඊළඟට අපි කතා කරමු question form එක. ප්‍රශ්නයක් කොහොමද දාන්නේ කියලා. හරි? ඒ කියන්නේ present continuous questions. ඒක තමයි මාතෘකාව. right? present continuous questions. Present continuous questions. Present continuous questions. දැන් අපි දන්නවා ඒක question form එකේදී මොකද්ද කරන්නේ? අර helping verb එක අපි am is are කියන එකට අපි ඒවට helping verbs කියලා කියනවා. හරි? නිකන් verbs නේ ඒවා helping verbs. ඒතර helping verb එක මුලට ගන්න. නේ? එතකොට ඒක නිකම්ම question form එකට හැරෙනවා. හරි? අපි example එකක් ගමු. present continuous එකේදී කොහොමද කරන්නේ කියලා මෙහෙම දාමු. are you doing your homework? Are you doing your homework? මොකද ඒක කියන්නේ? ඒතකොට මේ වාක්‍යයේ අගට මොකද එන්න ඕනේ? question mark එක එන්න ඕනේ. එතකොට are you doing your homework? ඔබේ homework කරමින් ඉන්නවාද? present tense. හරි? ඔබගේ homework කරමින් නෑ ඔබගේ නෙමෙයි. ඔබ homework කරමින් ඉන්නවද? හරි? ඔබගේ කියන එක ගෙදර වැඩ නම් homework එක. homework එක ගෙදර වැඩ. හරි. ඉතින් එතකොට ඔබගේ කියන එක මෙතන කියවෙන්නේ නැහැ. එහෙනම් අපි yours වෙන්න ඕනේ. හරි? ඔබ ගෙදර වැඩ කරමින්. ඔබ ගෙදර වැඩ කරමින්. එතෙන්දී අපි දන්නවා ආදැම්මේ මොකද? දැන් ප්‍රශ්නයක් ඉන්නේ. ඒ කියන්නේ නෑ. හරිනම් ඊස් දාන්න ඉපේ. නේද? මම එකක් අහන්නේ. නෑ. ඇයි ආදැම්මේ මොකද? දැන් you කිව්වහම කියන්නේ නෑ. are you. ඒක you ඉස්සරහා ආදැම්මා. හරිනම් you කියන්නේ තනි වචනයක් නේ. you කියන්නේ ඒක වචනයක්. හැබැයි අපි දන්නවා youත් එක්ක නිතරම පාවිච්චි කරන්නේ ආ කියලා. හරිද? දැන් හරිනම් බහුවචනෙට අපි ආ පාවිච්චි කරන්නේ. නමුත් you කියන එක මතක තියාගන්න you කිව්වහම දැන් ඔබ තනියෙන් හිටියත් you කියලා අපි කියන්නේ.
එතකොට ඔබලා කිව්වත් ඒත් යූමනේ. හරි. එතකොට ඒ දෙකටම අපි පාවිච්චි කරන්නේ helping verb එක ආ. පැහැදිලි? එතකොට ඊළඟ එක්සැම්පල් එක දැන් අපි ඒක දැන් අපි ලියුවානේ are you doing your homework කියලා. එතකොට ඒක අපි නෙගටිව් කරන්නේ කොහොමද? ඒ වාක්‍ය නෙගටිව් කරනවා නම් නෑ දැන් අපි දැන් are you doing homework කියලා අහනවා. ප්‍රශ්නයක්. ඔව් එතකොට මෙයා උත්තර දෙනවා no I am not doing it now. හරි? එයා නෙගටිව් එකකින් කියන්නේ එහෙමයි. හරි? ඒතර ඒකත් ඉස්සරහින් දාගන්න උදාහරණේ no I am not doing it now. ඒක මම දැන් කරන්නේ නැහැ. ඒක කොහොන තරමක් දිග කරලා ලියන්න පුළුවන් I am not doing homework now කියලා උනා. කෙටියෙන් අර විදිහට ලියන්නත් පුළුවන්. හරි? එහෙනම් ඊළඟ උදාහරණය ගමු. Is he making dinner? මොකද ඒක කියන්නේ? ඒකත් රාත්‍රී කෑම හදනවා. ඔව් එයා රෑ කෑම හදනවද? ඔහු. හරි? ඔහු. හරි? එතකොට ප්‍රශ්නයක් අහනවා ක්වෙස්චන් මාර්ක් එක දාන්න. එතකොට අපි ඒක ඔන්න අපිට මෙහෙම කියන්න පුළුවන්. මෙහෙම කිව්වොත් yes he is කිව්වොත් yes he is. yes he උත්තරේ දෙනවා yes he is කියලා. ඔව් එතකොට එයා හදනවා. ඔව් එයා කරනවා. හරි. එතකොට අපිට ඔක ලොකුවට දිගට කියන්න පුළුවන් yes he is doing making dinner කියලා කියන්න පුළුවන්. ඉතින් කෙටියෙන් yes he is කිව්වොත් අහන කෙනා දන්නවා ඔව් එයා ඒක. ඔව් කෙටියෙන් උත්තර දෙන්න පුළුවන්. දිගට උත්තර දෙන්නත් පුළුවන් නේ. හරි. හොඳයි. ඊළඟ එක බලමු. උදාහරණයක් ගමු දැන්. Who is teaching this class? Who? එතෙන්දී අපි who is. කවුද? ඔව් who. who is අපිට අර කෙටියෙන් දාන්න පුළුවන් who apostrophe s. එතකොට who's teaching this class? එතකොට උත්තරේ දෙන්න පුළුවන් කෙටියෙන් Mr. Young is. Young කියන්නේ එතන නමක් ඈ. Mr. Young is. Mr. Young කියන්න පුළුවන්. නැත්නම් Mr. Young is කිව්වත් වඩා ටික හොඳයි. ඔව්. සම්පූර්ණ වාක්‍ය ඉවර කරන්න නම් සෙන්ටෙන්ස් එක ඉවර කරන්න නම් නේද? ඔව් සෙන්ටෙන්ස් ඉවර ගන්න is කියන එක අගට දාලා full stop එක දාන්න. ඊළඟ එක what are you doing? ඊළඟ example එක what are you doing? මොනවද ඔබ කරමින් ඉන්නේ? what are you doing? උත්තරය අපිට කියන්න පුළුවන් watching TV කියලා. කෙටි watching TV. watching WATCHING
watching TV. ඊළඟට අපිට තව එක්සැම්පල් එකක් ලියන්න පුළුවන්. එතන what are you doing? ඔබ මොනවද කරන්නේ? ඔබ මොනවද කරන්නේ? උත්තරේ අපිට කියන්න පුළුවන් watching TV කියලා. මම මේ පොතේ තියෙන උත්තරම කියන්නේ අපිට ඕන තරම් කතා කළා. නමුත් අපි මේ විභාගයකටනේ පාඩම් කරන්නේ. ඒ නිසා අපිට මේකේ මූලික අරමුණ විභාගේ පාස් වෙන එක. ඒ නිසා ඒ උදාහරණෙම කතා කරන්නේ ඒකයි. නැත්නම් ඕන තරම් අපිට කතා කළා. ඊට පස්සේ where are you working? ඊළඟ එක්සැම්පල් එක where are you working? කොහෙද ඔබ වැඩ කරන්නේ? අපිට උත්තරේ කියන්න පුළුවන් in my room කියලා. හරි? in my room. ඊළඟ මාතෘකාව subject and object pronouns. Subject and object pronouns. එතකොට අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් she is calling him කියලා ගත්තොත් she is calling අපිට she is කියලා she is දාන්නත් පුළුවන් she apostrophe s දාන්නත් පුළුවන් she is calling him. දැන් ඔතන ඕකේ subject pronoun එක මොකද්ද? object pronoun එක මොකද්ද? ඔතන pronoun දෙකක් තියෙනවානේ. ඔය වාක්‍යය. she calling. නෑ. pronoun දෙකයි තියෙන්නේ ඔය වාක්‍යයේ. ඔව්. එකක් she අනිත් එක him නේ. ඇයි? calling him නෙමෙයි. ඈ? නෑ pronoun. pronoun him. දැන් හොඳට මතක තියාගන්න pronoun කිව්වහම අපි අර පොදු නාමනේ. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. he, her, they මතකයි? ඔව්. එතකොට මේ වාක්‍යයේ pronoun දෙකක් තියෙනවා. subject එක pronoun him එක. ඔව්. එතකොට she කියන්නේ pronoun එකක්, him කියන්නේ pronoun එකක්. දැන් හැබැයි ඔය he කියන එක නේද උතන him කියන එක විදිහට වෙලා තියෙන්නේ. ඈ? he කියන pronoun එකේ එක යෙදීමක් නේද him කියන්නේ. ඈ? මතක තියාගන්න අන්න ඒ යෙදීමට කියනවා object pronoun කියලා. subject pronoun කියන්නේ මොකක්ද? දැන් උතන she කියන්නේ ඔකේ මුල් ආකාරයනේ. එතකොට she කියන්නේ subject pronoun. him කියන්නේ මොකක්ද? object pronoun. ඒක ඔන්නයි යටින් අන්ඩර්ලයින් කරගන්න. එතකොට අන්ඩර්ලයින් කරලා පොඩක් නෝට් කරගත්තට කමන්නේ subject pronoun එක. හරි දැන් මම she subject pronoun එකක් කියලා කිව්වා. හරි? තව subject pronoun එකක් කියන්න බලන්න. වෙන එකක්. වෙන වචන විතරක් කියන්න. නමක් කියන්න පුළුවන් නේද? සීම කියන්න ඕනේ.
ප්‍රොනවුන් වලට නමක් කියන්න බෑනේ. බෑනේ. දැන් තව සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක. He ඈ? is calling. නෑ මට ඔය වෙන එපා. මට ප්‍රොනවුන් වචන විතරක් කියන්න. දැන් subject pronoun. නෑ දැන් සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක තමයි මං අහන්නේ. දැන් she කියලා කිව්වනේ අපි. දැන් මම කියන්නේ he. he හරි. හරි. තව එකක් කියන්න. ලියන්න ඕනේ තව එකක් කියන්න. You. බෑ. youth පුළුවන්. පුළුවන් හරි. එතකොට they නේ. පුළුවන්. හරි. එතකොට මට කියන්න දැන් ඔය he කියලා කිව්වනේ. නෑ she කියන එකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකද්ද? Him. ඈ she He එකේ දැන් she is calling him නේ. නෑ දැන් දැන් එතන him කියන්නේ he කියන එකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකනේ. ඔව්. එතකොට she මං අහන්නේ she කියන එකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකද්ද? her අන්න හරි. ඊට පස්සේ they කියන එක එකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක they කියන්නේ ස්පෙලිං කියන්නේ There. දැන් චීචි හරි there. හරි. There උත් there. ඔව් ඒක ඔවුන්ගේ කියන එකනේ. හරිද? එතකොට මෙතන there. ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක අර විදියටයි එන්නේ. හරි? අපි තව එකක් හදමු බලන්න මේම. තව වාක්‍යයක් I am working with her. ඒ වාක්‍යයක් ලියන්න බලන්න. I am working with her at the restaurant. හරි? දැන් ඔකේ සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකද්ද? ලියලා ඉවරද? Another. ඉමිලියන්. Subject pronoun එක I. ඔව් I ඕනනම් I am කියන දෙකම එකට ඔව් ඒ දෙකම එකට ගත්තත් කමන්නේ නැහැ. හරිද? I am. ඒක තමයි සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක. ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක With her. her කියන එක ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්. හරි? ඊළඟට තව ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් ටිකක් දාගන්න මෙහෙම. මෙන්න මේවත් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් නේ. දැන් I කියන එකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකද්ද? I am. නෑ. I am ගාව ගන්න බෑ. I කියන එකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක. මේ වාක්‍යද නැත්තම් කොහොමද? නෑ I කියන දැන් I කියන්නේ සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකන්නේ. ඕකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකක්ද? ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක me මතක තියාගන්න. me. හරිද? එතකොට එන ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් කියලා පොඩක් උදාහරණ ටිකක් දාගන්න. I කියන එක ඉස්සරහින් me. හරි? එතකොට I කියන්නේ සබ්ජෙක්ට් ප්‍රොනවුන්. me කියන්නේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක. I වල. හරි? ඊළඟ එක he. සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක he. ඒක ඉස්සරහින් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක ලියන්න. මොකද්ද? him. ඊළඟ එක සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක she. her. ඊළඟ එක සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක it. ඔබ්ජෙක්ට් එකත් මොකද්ද? ඒත් itමයි. හරි? ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක itමයි. හරි? itමයි. ඊට පස්සේ we කියන සබ්ජෙක්ට් we. ඒකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකද්ද? us. us. ඊට පස්සේ you. ඒක සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක්. ඒකේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකද්ද?
නෑ you මං කියන්නේ you. you subject pronoun එක you. ඒකේ object pronoun එක ඒකත් youද සර්? ඒත් youමයි. ඒත් you. ඊළඟට subject pronoun එක they. subject pronoun එක they they ඔවුන් කියන එක මර්යාන්ඩ object pronoun එක they නෙමෙයි them 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 ඒක object pronoun එක එතකොට අපි ඉංග්‍රීසි භාෂා පාඨමාලාවකදී නම් ගොඩාක් ගැඹුරෙන් හදාරන විෂය කරුණු තමයි අපි මේ බොහොම වේගයෙන් ස්විච් කරගෙන යන්නේ. මොකද මේ පාඨමාලාව භාෂාව උගන්වන එකක් නොවන නිසා. හරි? මේක පාඨමාලාව සැලසුම් වෙලා තියෙන්නේ teaching, how to teach කියන එක. එතකොට අපි මේ වේගෙන් හඹාගෙන නිකන් මේවා අතපත ගාගෙන යන්නේ අතින්ට. ඒ කියන්නේ අතන මේ ඒ නිසා මේ කෝස් එක කරන්න ඇත්තටම ඒකනේ අපි කියන්නේ බේසික් නොලෙජ් එකක් නැත්නම් ඉස්සෙල්ලා අපේ බේසික් කෝස් එකක් කරන්න වෙනවා. අපේ ඩිප්ලෝමා එකක් හරි කරන්න වෙනවා. මේක අපි ගැඹුරින් මේවා කතා කරන්නේ නැහැ. හැබැයි අනිත් ඒ කෝස් වලදී මේ විෂයන් බොහොම ගැඹුරින් කතා කරනවා. අපි හිතනවා ඒ ගැඹුරින් ඒවා ඉගෙන ගත්ත අය තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. තමයි මේ තාම විශාල වශයෙන් කතා කරන පාඩම් මාලාවල් මේ කෙටියෙන් ස්ටෙප් කරගෙන යන්නේ. මොකද ව්‍යාකරණ ගැඹුරින් උගන්වන එක නෙමෙයි මෙතන අදහස. මේ කෝස් එක. හරි. එහෙනම් ඊළඟ එක ලියාගෙන යන්න. ඊළඟ මාතෘකාව ලියමු. simple present tense. හරි. simple present tense. simple present tense. දැන් සිංහල භාෂාවේ තියෙනවද present tense එක? නෑ present tense එක සිංහල භාෂාවේ තියෙනවා නේ. ඒ කියන්නේ වර්තමාන කාල කියලා එකක් තියෙනවා. හැබැයි simple present tense කියලා එකක් තියෙනවද? සිංහල භාෂාවේ නෑ. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. හරිද? අපි උදාහරණ කීපයක් බලමු. මෙතනදී අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කළා present continuous tense එක. දැන් අපි මෙතනදී කතා කරනවා simple present tense. ඒ කියන්නේ බොහොම simple එකේ බොහොම කෙටියෙන් සරලව අපි කොහොමද present tense එකෙන් කතා කරන්නේ කියන එක බොහොම හරි සරලයි. අපි උදාහරණයක් දැන් බලනකොට ඒක තේරෙයි. උදාහරණයක් ගමු. Many Americans work part time. මෙතන බලන්න මෙතන තේරුම මොකද්ද මේකේ? වැඩ කරනවා නේද? ඒක බොහොම සරලව වාක්‍ය ටිකක් තියලා තියෙන්නේ මෙතන. නේද? අමුතුවෙන් helping verbs හරි මොනවත් ඇතුල් කරලා නැහැ. නේද? එතකොට අපි මෙතෙන්දි මොකද කරලා තියෙන්නේ? මේකේ verb එක මොකද්ද? මේ වාක්‍ය verb එක මොකද්ද? ක්‍රියාව. work කියන එක. work කියන එක තමයි ක්‍රියාව. බලන්න එතකොට මේක simple present tense කියන්න හේතුව අපි නිකම්ම අර work කියන ක්‍රියාපදේ එහෙමම මෙතෙන්ට ඇතුල් කරලා තියෙනවා. එතකොට ඒක එකතු කරන්න අපි helping verbs මොකුත් ඇඩ් කරලා නැහැ නේ.
දැන් බැරි වෙලාවත් කිව්වනම් එහෙම many Americans are working part times කියලා part time කියලා කිව්වනම් අන්න දැම්මානේ දැම්ම work කියන එකත් working කළා. මෙතෙන්දී simple present tense එකේදී අපි ක්‍රියාව මුකුත් දේවල් එකතු කරන්නේ නැහැ ing එකතු කරන්නේ නැහැ ed අරම මුකුත් දන්නේ නැහැ ඒ ක්‍රියාපදේ හැමම තිබ්බා. වාක්‍ය ලිව්වා. හරි? ඒවා දන්නවනේ මේකේ. ඔයගොල්ලෝ දන්නවා දැන් ක්‍රියාපදේ මේක එකයි කියලා තියෙන්නේ නේ. ඒතර ඒ ක්‍රියාපදේ නිකන් සිම්පල් විදිහට තිබ්බා. ඕකට තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා කියන්නේ. හැබැයි ඒක work කියනකොට දන්නවා වැඩ කරනවා නේ. work කියලා ed දාලත් නැහැ. ed දැමන එක past tense එකට යනවා. will shall දාලත් නැහැ. වර්තමානයේ අනාගතයට යන්න. ing දාලත් නැහැ present continuous වලට. නිකම්ම තිබ්බා. ඒ කියන්නේ නිකම්ම මේ ක්‍රියාපදේ තිබ්බා. හරි? තව එකක් දාමු. මෙතන ජූඩි කියලා ඒගොල්ලෝ එක්සැම්පල් එකදී මේ නම දීලා තියෙන ජූඩි කියන්නේ නමක් ඈ. එතකොට අපි කැපිටල් වලින් නම ලියන්න පටන් ගමු. ජූඩි swims SWIMS swims. Judy swims three times a week. මතක තියාගන්න අපි මේවා කලින් ඉගෙනගෙන තියෙනවා දැන් මතක් කරනවා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේදී ඒකවචන කාල වාක්‍යයකදී අපි ක්‍රියාපදයට අගට මොකක්ද එකතු කරන්නේ? s එකතු කරනවා. හරිද? මේක මතක තියාගන්න ඒක වචන. දැන් අපි ඉස්සෙල්ලා කතා කළා මොකද්ද? ඉස්සෙල්ලා වාක්‍යය මොකද්ද? many Americans work කියලා කිව්වනේ. ඒතර many Americans කිව්වොත් ඒක වචනද බහු වචනද? ඒක වචන. බහු වචනේ. many දාපු හැටි බහු වචන වෙනවා. හරිද? එතකොට many Americans කිව්වහම හරි. එතකොට work කියන්නේ ක්‍රියාපද. ක්‍රියාපදේ එතකොට දැන් many Americans බහුවචනේ හින්දා ක්‍රියාපදයේ අගට works කිව්වද? නෑ work. අගට s එකතු කරේ නෑ. එයි මේක බහුවචන වාක්‍යයක් හින්දා. ඒකවචන වාක්‍යයකදී මොකද කරන්නේ? ක්‍රියාපදයේ අගට මොකද කරන්නේ? ක්‍රියාපදයට මොකක්ද දාන්නේ? s අකුරක් දානවා. ගොඩක් වෙලාවට ඒක මතක තියාගන්න. මේකට එන්නේ නැහැ නේ. මොකේද? දැන් ජූඩි ස්විම්ස් එන්න එපා. ජූඩි කියන්නේ ඒක වචනේ. ඒක වචනේ ස්විම්ස්. ඔව් එතකොට මොකද වෙන්න ඕනේ? ජූඩි swims. ස්විම්ස් කියන එක තමයි swim කියන එකට s අකුර එකතු වෙන්න ඕනේ. swims. හරිද? SWIMS. swims. ඉස්සෙල්ලා ස්විම් ඉස්සෙල්ලා තිබ්බේ. ඈ? ඉස්සෙල්ලා ස්විම්. ඊට පස්සේ ස්විම්. ඔනේ ජූඩ් කිව්වොත් swim මේ අපි simple present tense එකේදී අපිට swims වෙන කරන්න මේ swim නම් වැරදි swims අගට s අකුර එකතු කරන්න ඕනේ. හරිද? එතකොට Judy swims 3 times a week කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේකට උදාහරණ ගණනාවක් ලියලා ඒක භාෂාව ඉගෙන ගන්නකොට අපි එහෙම කරනවා. මෙතෙන් අපි මේක මෙහෙම එකක් තියනවා කියන එක ජූඩි තමයි ඒක වචනේ නේ. ජූඩි එක වචනේ. ඒකයි අපි ක්‍රියාපදයේ අගට s අකුර එකතු කළේ. හරි? In the simple present tense use the base ඒ කියන්නේ අපි එක කිව්වා අර අගට s එකතු කරන එක. ඊළඟට තව උදාහරණයක් දාන්න I work part time.
time කිව්වොත් අම part time ඔක් කියාපදේ මොකද්ද? work ඈ work work. එතකොට I කියන්නේ මං කිව්වා ඉස්සෙල්ලා ඒක වචනේ බහුවචන දෙකටම දෙකටමයි කියලා. එතකොට මෙතෙන්දී අපි ඒක වචන කියලා හිතුවොත් I මොකද්ද වෙන්න ඕනේ? I works වෙන්න එපා. නේද? අගට S අකුරක් එකතු කරන්න එපා. මේක යන්නේ බහුවචනයක්. මේක බහුවචනයට දෙනවා. එතකොට I work part time. හරි. එතකොට අපි S අකුර එකතු කරන්නේ නැහැ. හරි. I work part time. දැන් අපි නමක් ගත්තොත් දැන් උතන I කියනකොට අපි S අකුර එකතු කළේ නෑ. අපි නමක් ගමුකෝ. හරිද? අපි මේකේ තියෙන නම මොන්නම් ගන්නම් මම ඩෝරිස්. ඒ ඩෝරිස් කියන්නේ නම. D capital දාන්න ඕනේ එතකොට. ඩෝරිස් works part time. ඩෝරිස් works. හරි. ඩෝරිස් works part time. එතකොට ඩෝරිස් එන්නේ එක වචනේ. ඒක වචනනේ. ඒතර මොකද කළේ? S එකක් එක්ක අපි S එකක් එකතු කළා ක්‍රියාපදයට. ඒකයි අපි works කියලා කළේ එතන. හරි? පැහැදිලි නේද? අපි තව උදාහරණ එකක් දෙකක් ලියමු. Who studies law? Who studies law? Who studies? STUDIES. Who studies law? LAW law. එතන අපි දන්නවා study කියන වචනේ තමයි එතන studies උනේ. හරිද? එතන මතක තියාගන්න ඒ අපි S අකුර වෙනුවට IS උතන එකතු කරලා තියෙන්නේ. ඒක ඒ දේවල් අපි මේ ග්‍රැමර් සාමාන්‍ය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න මෙතෙන්දි කියලා දෙන්න විදියක් නෑ කාලේකට අපි කියන්න ඕනේ. දැන්ට නිකන් මතක තියාගන්න ස්ටඩි කියන එක ස්ටඩීස් කියලා තමයි අපි S අකුර නෙමෙයි IS එකතු කරන්නේ. හරිද? එතකොට who studies law කිව්වහම ඒක වචනද බහුව වචනද? බහුවචනේ. නෑ ඒක වචන. whoනේ. who ස්ටඩීස් කිව්වොත් ඒ තමයි ස්ටඩි කියන එකට තමයි අපි අගට S අකුර වෙනකොට IS එකතු කළේ. who studies ආවයි. ඒතර who කියන්නේ ඒක වචනනේ. එතකොට who කෙනෙක් නේ. ඔව් එක්කෙනෙක්නේ. ඒතර who කවුද කියලා අහන්නේ. ඔව් who studies law. කවුද law ඉගෙන ගන්නේ? ඒතර අපිට උත්තරේ දෙන්න පුළුවන් වුණා ඉස්සරහින් දාගන්න. අපිට මේ උත්තරයක් දෙන්න පුළුවන්. Sam does කියලා දාන්න පුළුවන්. Sam කියන්නේ නම. SAM Sam. Sam does DOES. ඔව්. Sam කර. අන්න බලන්න එතන do කියන එක does කළා. ඒක වචන නිසා. Sam do කියන්න බෑනේ. Sam does. හරි? ඊළඟ උදාහරණය දාගන්න. What does Mary teach? What does අර ඉස්සරහින් question mark එක දාන්න ඕනේ. What does Mary teach? DOES does. Mary teach. ඒකේ අගට question mark එක දාන්න. මොකද අහන්නේ? මොනවද මේරි උගන්වන්නේ? එතකොට බලන්න අර do වෙනුවට does දැම්මා. මොකද මේරි what does Mary? මේරි ඒක වචන නිසා does දැම්මා. හරි? ඊට පස්සේ what does Mary teach? එතකොට උත්තරේ අපිට දෙන්න පුළුවන් ඒ කියන්නේ නැත්තම් මෙතන මත යන මේ මේරි මේරි කොහෙද?
ඩූනේ ඩස්. එතකොට මේරි කොහෙද ටීච් කරන්නේ? හරි? කොහෙද කියන්නේ? එතකොට ඒතර උත්තරය අපිට දෙන්න පුළුවන් this class කියලා. හරි? What does Mary teach English ද මොනවද කියලා අහන්නේ නේ? නෑ ඉංග්‍රීසිද මොනවද කියලා මේ අහන්නේ. ක්ලාස් ටීචර්ද? නෑ. ඩස් නේ අහන්නේ. අපි දන්නවා ඩස් කියන්නේ do does did කියලා අපි දන්නවා. do එකේ present tense එක තමයි does කියන්නේ. ඒකේ past tense එක did. හරිද? එතකොට මෙතන අහන්නේ මොකද්ද? මේරි කියන්නේ උගන්වන්නේ කොහේද කියන වගේ අදහසක් තියෙනවා. හරිද? නෑ does Mary teach? ඒතර කම්පියුටර්ද ඉංග්‍රීසිද සිංහලද මැත්ස්ද මොකද්ද? නෑ එතකොට මෙතන මේ එහෙමත් කියන්න හිතන්න පුළුවන්. එහෙමත් හිතන්න පුළුවන්. නමුත් දැන් අපිට එතෙන්දී ඊට වඩා ගැඹුරෙන් අහන්න which subject කියලා. which subject Mary does කිව්වොත් මොකද්ද උත්තරේ? ඈ? What does Mary මොනවද උගන්වන්නේ? නෑ මොනවද උගන්වන්නේ නෙමෙයි මෙතන. කොහෙද උගන්වන්නේ වගේ තේරුමක්. මොන ඒ කියන්නේ මොන පන්තියේද උගන්වන්නේ කියන වගේ අදහසක්. මේකද? මේකෙදි එන්නේ. තේරුණාද? What does Mary teach? ඔව් what does තේරුණාද? එහෙනම් මම කිව්වේ සබ්ජෙක්ට් එක අහනවා නම් which subject කියලා අහන්න ඕනේ. හරිද? දැන් මෙතන පැටලි ළමා. ඕනේ මේක තමයි මෙතන does do කියන එකේ දැන් මෙතන සාමාන්‍ය අර විදියටත් හිතන්න පුළුවන්. නමුත් මෙතන අපි දැන් අපිට සිද්ධ වෙනවා කැනඩියන් ඉංග්‍රීසි වලට පුදු වෙන්න වෙනවා. ඉතින් මෙතන අපි මටත් ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක් විදියට ඔයා කියන එකත් එක්ක එකඟ වෙනවා. නමුත් මෙතන උත්තරේ දීලා තියෙන්නේ කොහොමද? this class. උත්තරේ this. What does Mary teach this class? this class. හරි? ඒකද උත්තරේ? ඒක තමයි උත්තරේ. හරිද? ඔයා කියන එකත් නිවැරදි බව ඇත්ත. This class අහන්න තියෙන ප්‍රශ්නේ which class does Mary teach? ඒක තමයි. අපි තමයි this class. නෑ ඒක තමයි. දැන් අපි ඒකට හේතුව අපි ඉගෙනගෙන තියෙන්නේ British English. හරිද? මේක කැනේඩියන් ඉංග්‍රීසි නේ. හරිද? ඒකයි. ඉතින් අපිට කැනේඩියන් විභාගයක් නේ පාස් වෙන්න තියෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා අර කැනේඩියන් විදියට අනුගත වෙන්න. හරිද? දැන් අපිට හුරුවක් තියෙනවා British English උත් හුරුයි. සමහර ඇමරිකන් ඉංග්‍රීසි යම් ප්‍රමාණයක් පොට් ඔව් නමුත් ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් සමහර ඒවා අහන ප්‍රශ්නේ මොකද්ද? දෙන උත්තරේ මොකක්ද? වෙනස්. දැන් ඔයා කියපු උත්තරේ හරි. නමුත් ඔව් අපිට දැන් මේ ඒකයි මම මේ පොතේ උදාහරණම කියන්නේ ලියන්නේ ඒකයි. මොකද අපේ අරමුණ අර විභාගේ කැනේඩියන් විභාගේ පාස් වෙන්න ඕනේ හින්දා. හරි? හොඳයි ඊළඟ එක දාමු. When do you go to class? When? W-H-E-N when. When do you go to class? දැන් අපි දන්නවා when කියන එකේ තේරුම මොකද්ද මේ කියන්නේ? When do you go to class? කවදාද ඔබ පන්ති යන්නේ? ඔව් අපි දන්නවා when කියන එකේ තේරුම් කීපයක් තියෙනවානේ. කවදාද කීයටද කියන එකටත් අපි වෙන්නේ දාන්නේ. දැන් හරිනම් at what time කියලා තමයි අපි හොඳට කතා කරන්නේ. නමුත් when කියන එක මෙතන උත්තරේ තියෙන්නේ කීයටද කියන තේරුම. උතර උත්තරේ තියෙන්නේ from 10 to 3 කියලා. When do you go to class? ඔව්. 10 to 3. ඔව් from 10 to 3. මෙතනත් අර අපි කලින් කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙනවා. හරි? දැන් When do you go to class? කිව්වොත් අපිට සාමාන්‍ය අදහස් වෙන්නේ කවදද කියන එක නේද? කවදද ක්ලාස් එකට යන්නේ කියන එකනේ අපේ මීනින් එක. නමුත් මෙතන කීයටද කියන තේරුම. මෙතන අරන් තියෙන්නේ උත්තරේ දීලා තියෙන්නේ from 10 to 3 කියන එකේ. ඒ කියන්නේ ඒකට වැරදිලාද? වැරදිලා නෙමෙයි. වැරදිලා නෙමෙයි. ඒක තමයි ඉතින් භාෂාවල වෙනස කියන්නේ. තේරෙනවද? වැරදිලා නෙමෙයි. ඒතර මිස්ප්‍රින්ට් එකක්ද සර්? නෑ. ඒක තමයි කියන්නේ ඒගොල්ලන්ගේ මේ කැනේඩියන් ඉංග්‍රීසි කියලා. අපි හිතන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලින්නේ. තේරෙනවද? ඒ වගේ ඩිෆරන්ස් තියෙනවා පොඩි. වැරදිලා නෙමෙයි. මේ ප්‍රශ්න උත්තර නම් ඇත්තටම සර් මේ වැරදෙන්නේ නෑ වැරදි කියන්නේ අපි ඉංග්‍රීසි නෑ අපේ උරුවට අනුව වැරදි කියලා අපි හිතනවා. දැන් අම්මා හිතන්නේ එක්සැම්පල් එකට එක්සෑම් එක කරනකොට ඔව් මතක් වෙන්නේ මේක
අහන්නේ මොනවාද ඔව් කියන්නේ නෑ ඒක මොනවාද? තමයි. ඉතින් අපි පොඩි කාලයක් නෙමෙයිනේ අවුරුදු 30 40ක් බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඒවා භාවිතා කරලා තියෙනවා. එතකොට අපේ දිවේ තියෙන අර විදිය. ඉතින් ඕක අමුතුවෙන් කියන්නේ අපේ ලංකාවේ මේ ප්‍රදේශ ගත්තොත් සිංහල භාෂාවම කොච්චර වෙනස්ද නේ? When do you go to class? ඔව් දැන් ඇහැක් විදියට ඒ කියන්නේ අර ගුරුවරයෙක් කියලා තියෙනවා මේ ඇහැක් දැන් මගෙන් ඇහුවොත් when do you go to class? එතන ඔව්, මම දැන්. කියන්නේ Tuesday, Thursday, ඔව් Saturday. දැන් මම උදාහරණයක් කියන්නේ 10 දැන් අපේ වෙනිදා. ලංකාවේ හරිද ගුරුවරයා දැන් දකුණේ ගුරුවරයෙක් ළමයින්ට කිව්වලු ගිහිල්ලා ඇහැක් විදියට කනක් අඳින්න කියලා. හරිද? ඇහැක් විදියට කනක් අඳින්න කියලා. හරි. නෑ දකුණේ මිනිස්සයා ඇහැක් නෑ දකුණේ මිනිස්සයා ඇහැක් විදියට කියලා කියන්නේ මේ පුළුවන් විදියට කියන තේරුම තමයි. තේරුණාද? පුළුවන් විදියට කනක් අඳින්න කියලා ළමයින්ට කිව්වම ළමයි ඇහැක් ඇඳලා. හරිද? ඒ ඇහැක් කියන ඒකයි ඒකට වැටෙන්නේ. ඒ දකුණේ භාෂාව එහෙමයි නේද? ඉතින් මේ ලංකාවේ ඒ වගේ ලෝකේ රටවලට යනකොට භාෂාවලුත් එහෙම වෙනස් වෙනවා නේ? අපි එක රටක ඔව් දැන් නිකන් හිතන්නේ සර් දැන් මට එක්සෑම් පේපර් එක කරනවා. ඔව්. දැන් මට මතක් වෙන්නේ මේ උත්තරේ නෙමෙයි. නෑ ඒක තමයි අපි දැන් ඒක තමයි මම නිතරම ඔයාලට කියන්නේ ඒක කැනේඩියන් කියලා මතක තියාගන්න. මතක තියාගන්න ඕනේ මේ අපි ඒකනේ අපි මේ ටෙෆෙල් මේ විභාගෙට කලින් මේ කෝස් එක බොහොම අඩු ගානකට කරන්නේ මේ මොකද දැන් ලෝකෙටම දැන් අපිට බ්‍රිටිෂ් අය දැන් ලංකාව ඉන්දියාව මේ බ්‍රිටිෂ් රට යටත් වෙච්ච රටවල්නේ. නමුත් කැනේඩියන් ඉංග්‍රීසි ලෝකේ ගොඩක් රටවල ව්‍යාප්ත වෙලා තියෙනවා. මොකද ඒ භාෂා විදියට වෙන භාෂාවල් කතා කරන අය කැනේඩියන් ඉංග්‍රීසි ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා අපිට අර මේ විභාගේ පාස් වෙන්න නම් පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්න වෙනවා. හැරිලා අපි බ්‍රිටිෂ් එකත් අමතක කරන්න ඕනේ නෑ. ඒකත් තියාගන්න. ඔව් මේක පොඩ්ඩක් පැත්තේ. ඔව් කරගෙන යනකොට මේ මොනවාද? චග්ගල අර බ්‍රිටිෂ් විදිහට තමයි ලියවෙන්නේ. ඔව් අපට උරු වෙලා තියෙන්නේ ඒකනේ. පොඩි කාලයක් නෙමෙයිනේ අපි අපේ මව් භාෂාව වගේම නෑ අපි බ්‍රිටිෂ් ඉංග්‍රීසි පරම්පරා කීයක් අපි පාවිච්චි කරලා තියෙනවද නේද? අපේ පරම්පරාව කීයක්? 1818 ඉඳලානේ. හරි. එතකොට 1918 2018 දැන් අවුරුදු 200 ගණනක් තිස්සේ. එතකොට අපේ මව් භාෂාව වගේම අපේ ඉංග්‍රීසි දිවේ තියෙනවා නේ. එතකොට ඒකයි අපිට මේක වැරද්දක් වගේ පේන්නේ. ඒක ඇත්ත කතාව. හරි. හොඳයි එහෙමනම් මම හිතන්නේ අද අපි පාඩම මෙතනින් නතර කරමු. අපි ඊළඟ පාඩමේදී යලි හමු වෙන බලාපොරොත්තු වෙමින් කොටම ආයිබෝවන්.